අයිබෝන් අද අපි ඉන්නේ දකුණු යුරෝපේ රටක් වන ග්‍රීසියට. ඉතින් ග්‍රීසිය ගත්තාම ග්‍රීසියත් අයිති වෙන්නේ ෂෙනගන් කලාපයට. ෂෙනගන් රටකටම තමයි අයත් වෙන්නේ. රට ගත්තාම වර්ග කිලෝමීටර් 1,31,000ක් විතර ලොකුයි. ඉතින් මේ රටේ ජනගහනය විදිහට ඉන්නේ මිලියන 10.39ක් වගේ ප්‍රමාණයක් තමයි ඉන්නේ මේ රටේ. ඒ වුණාට ආර්ථිකය ගත්තාම GDP එක ලෝක 50 වෙනියටම ලොකු ආර්ථිකය. මේ රටේ ගත්තන් පස්සේ ආර්ථිකයට විශේෂම දායකත්වයක් දෙනවා ටුවරිසම් වලින්. ඉතින් රටේ ජනගහනය මං කිව්වා වගේ මිලියන 10.39 ඉන්නේ. ඒකට මිලියන 3කටත් වැඩිය අවුරුද්දකට එනවා. ඒ කියන්නේ රටේ ජනගහනය වගේ 3 ගුණයක් එනවා. 3 ගුණයකටත් වඩා ප්‍රමාණයක් එනවා. ඇත්තටම ගත්තාම මේ ටුවරිසම් වලට. ඉතින් මම දැන් ඉන්නේ මේ ග්‍රීසිය ඇතන්ස් නුවර කැපිටල් නුවර. අපි ගත්තාම ටුවරිස්ට්ලගෙන් හැමතැනම පිරලා. අපි පොඩ්ඩක් වටේට ගිහිල්ලා බලමු මම පෙන්වන්න සිටි එක මොන වගේද කියලා. අපි යන ගමන් තව ටිකක් ඉස්සරහට කතා කරමු මේ රට ගැන වැඩිදුර විස්තර විශේෂයෙන් මතක් කරන්න ඕන. මෙහි අපිත් එක්ක සයින් කරපු යුනිවර්සිටි පාර්ට්නර්ස්ලා ඉන්නවා කීප දෙනෙක්ම. ඉතින් ඒගොල්ලොත් එක්ක ඔයාලට ඉස්සරහට ස්ටුඩන්ට් වීසා උනත් ඇප්ලයි කරන්න පුළුවන්. අපි ඉස්සලා රට බලමු මොන වගේද කියලා. යමු මාත් එක්ක. ග්‍රීසිය ගත්තාම ග්‍රීසිය ඉතිහාසය දිව යන අවුරුදු 5000කටත් එහා. ඉතින් මේ වගේ තියෙන ඉතිහාසය මේ රටේ ගත්තාම දේශපාලන විද්‍යාව, එතකොට ගණිතය පැත්තෙන්, එතනින් එහාට ගියාම සංස්කෘතිය, කල්චර් එක පැත්තෙන් විශේෂයෙන්ම කියන වෙස්ටර්න් සිවිලයිසේෂන් එක, බටහිර සංස්කෘතියම බිහි වෙන්නේ ග්‍රීසිය හරහා. ඊටත් අමතරව විශේෂයෙන්ම අපි දන්න ඔලිම්පික් බිහි වෙන්නේ ග්‍රීසියේදී. ඉතින් ඒ කාලේ ලොකුවටම කල්චරල් හිස්ටරි එකක්, හැමදේම ලොකුවටම රිච් කල්චර් එකක් තිබිච්ච රටක් තමයි ග්‍රීසිය කියන්නේ. ඉතින් අද වෙනකොට මේ තිබිච්ච දේවල් හැම දෙයකම ඉතිහාසයෙන් නටබුන් හැමතැනම දකින්න පුළුවන් මුළු සිටි එකේම. ඇතන්ස් වල ගත්තත් ඇක්‍රොපොලිස්, මේ අපි දැන් ඉන්න මේ ඇග්‍රෝ කියන මේ කම්ප්ලෙක්ස් එකේ. ඉතින් මෙතන වුණත් ගොඩාක් දේවල් තියෙන ඉතිහාසය ගැන බලන්න ඔයාලට ආවා.